හෙලෝ ගයිස් සුබ දවසක් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ වටේ ලයින් ටික කපලා දෙන විදිය. මම දැන් මේ වටේ ලයින් කපන විදිය මේ රැවුලර් ෆේඩ් කරන විදිය ගොඩාක් වීඩියෝ වලට ගෙනල්ලා තියෙනවා. නමුත් ගොඩාක් දෙනෙක්ට තාමත් තියෙන ප්‍රශ්න තමයි මේ වටේ ලයින් ටික කපා ගද්දී කොහොමද මේ කපා ගන්න කියලා ඒව මට WhatsApp කර ගොඩාක් කට්ටිය අහනවා. ඒගොල්ලන්ට තමයි මේ වීඩියෝ ගෙනාවේ. හරි මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද වටේ මේ ලයින් ටික කපා ගන්න කොහොමද මේ දෙලිපි අල්ලගන්නේ ඒ දැන් වලට කොහොමද දෙලිපි අල්ලගෙන කපා ගන්න කියලා කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි ආ වීඩියෝ එකට. හරි guys. මම දැන් මේ යට ලයින් එක ගහගෙන තියෙන්නේ. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා මේ යට ලයින් එක කොහොමද ගහගන්නේ යට ලයින් එකේ කොහොමද මෙෂර්මන්ට් එක ගන්නෙ කියලා මම කලින් වීඩියෝ වලට බොහොම පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම අද කියලා දෙන්න ගන්නේ මේ බ්ලේඩ් එක අල්ල ගන්න විදිහ, බ්ලේඩ් එක කොහොමද හසුරවන්නේ කියලා, එක එක තැන් වලට දාලා කොහොමද හසුරවන්නේ කියලා තමයි කියලා දෙන්න ගන්නේ. හරි එහෙනම් බලා ගන්න. යටම ලයින් එක ගහද්දී දැන් මම ජෙල් කරගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට බ්ලේඩ් එක ගන්න. මෙන්න මෙහෙම ඇඟිල්ල තියලා මෙන්න මෙහෙම. මෙන්න මේ ඉරියව්වේ. හරි. මෙන්න මේ විදිහට. ඔන්න ඕක තමයි කපා ගන්න. මේ ස්කින් එක චුට්ටක් කොහොම ඇදලා මෙන්න මේ ලයින් එකේ මොහොම බ්ලේඩ් එක කපා ගන්නවා. රයිට්. හරිද? ඊට පස්සේ මේ ටික කපද්දී මෙන්න මේ පැන් මේ පැත්තට ඇවිල්ලා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම අල්ලලා මේ පැත්තෙන් මේ ටික කපා ගන්න. මම ඔයාලට කියලා තියෙනවානේ උඩ පැත්තට ගස් තිබ්බොත් උඩ පැත්තට කපන්න ඕනේ කියලා. මෙන්න මේ විදිය. හරි. දැන් තේරුණා යට ලයින් එක කපා ගන්න විදිය. right. හරිද? හරි ඊට පස්සේ guys මෙන්න මේ උඩ ලයින් එක. උඩ ලයින් එක කපා ගන්න බ්ලේඩ් එක මෙන්න මෙහෙම අල්ල ගන්නවා. මෙන්න මේ විදිහට. මෙතනින් ඔහොම මේ වම් අතින් ඔහොම ඇඟිල්ලෙන් ස්කින් ගාලා මෙන්න මේ විදිහට. මේ විදිහට මෙන්න මෙතෙන්ට කපා ගන්නවා. අවදානෙන් ඉන්න ඕනේ මෙතන ඇහිබෙම ගන්න. ඇහිබෙම කපා ගන්න නැතුව මෙන්න මෙහෙම කපන්නේ නැහැ. මෙහෙම කපන්න ගියොත් මේ ඇහිබෙමත් එක්ක කපලනවා. මෙහෙම නේ. ඇහිබෙමට සමාන්තරව වගේ තියාගන්න. බ්ලේඩ් එක. ඇහිබෙමට සමාන්තරව තියාගෙන මෙන්න මේ කෝණයකින් මේ කර්ව් එක ගන්න. මේ කෝණයකින් මේ කර්ව් එක අරගත්තට පස්සේ ඔන්න රයි. මෙතන කපාන ඉවරයි. ඊට පස්සේ අපි අර මෙතන මෙෂර්මන්ට් බලාගෙන මෙන්න මේ විදිහට පාත් කර ගන්නවා. එච්චරයි. මම පාත් කර ගන්නවා. හරි ඒක අප ගන්න ඉතින් ගන්නොන්ද ඊට පස්සේ guys මේ උඩු රැවුල කපා ගන්න ඉතින් උඩු රැවුල කපා ගද්දි මම ජෙල් කරලා දෙන්නේ මෙන්න මෙහෙම. එතකොට බ්ලේඩ් එක මම අල්ලගෙන ඉන්නේ මෙන්න මෙහෙම මේ මෙතන කපා ගද්දි මෙහෙම. හරි ඊට පස්සේ guys මම පෙන්නන්නේ මෙන්න මේක කපා ගන්න විදිය. ඒක කපා ගන්න විදියත් මම පැහැදිලිව කලින් වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. ඒක එහෙම තේරුන්නේ නැති කට්ටියට තමයි මේ වීඩියෝ එක. හරි මෙතන කපා ගද්දී අපි ක්ලයන්ට්ම මෙන්න මෙහෙම කරලා කෙලින් කරගන්නවා. හරි මෙන්න මෙහෙම කරලා කෙලින් කරගන්නවා. කෙලින් කරගෙන මෙන්න මෙහෙම පොඩ දුරින් ගන්නවා. මෙන්න මෙහෙම. මේ ඉන්න ඇඟිල්ල එක. මේ ඇඟිල්ල එක මෙතන. ඊට පස්සේ මේ ටික කපා ගත්තී මේ ඇඟිල්ල. හරි. එකක් තේරුණාද? ඊට පස්සේ මේ කන පිටිපස්සේ කපා ගත්තී මෙන්න මෙහෙම කන ඇඟිල්ල මෙන්න මෙහෙම නවාගෙන මේ යටින්ම කපන්න ඕනේ. මේ සමහර කට්ටිය ඉන්නවා මේ උඩින් කපනවා මේ මහාරලා. එහෙම කපන්නේ නැහැ. හරි. එහෙම කපපුවම කැතයි. මෙන්න මෙහෙම යටින් මේ පොඩ්ඩ විතර කයින් කරන් ඇති.
හරි. දැක්කා? ඊට පස්සේ මේ ටික. ඒ ටික බලන්නේ මෙන්න මෙහෙම. නේ? ඒ ඇඟවලට මෙහෙම වුණොත් මේ ඇඟවලට මෙන්න මෙහෙම වුණොත් ලයින් එකක් කපා දෙනවා. හරි? ඔන්න ලයින් එකක් කපන් ගිහලා මෙන්න මේ අනිත් පැත්ත මෙන්න මෙහෙම හදලා මේ ඒක ටික වෙන් කරලා දානවා. එච්චරයි. මේ පැත්තට අයින් කරලා මේ ටික. මේ කනාසි ටික මේ පැත්තට අයින් කරනවා. මේ හරිය ඉඳ තියෙන හරිය මේ පැත්තට අයින් කරනවා. right. එතකොට බෑක් එක කපා ගන්නේ බෑක් එක කපා ගද්දි අපි මෙහෙන් පටන් ගන්න නෑ බෑක් එක කපන්න. හරිද? මෙහෙන් පටන් ගන්නෙත් නෑ මෙහෙන් පටන් ගන්නෙත් නෑ. බෑක් එක කපා ගද්දි ඉස්සෙල්ලාම පටන් ගන්න මෙන්න මේ මැදි. මෙන්න මේ සෙන්ටර් එක බලලා සෙන්ටර් එකකින් තමයි අහට ගන්න. මෙන්න මේ විදිහට. ඔන්න ඔහොම. ඊට පස්සේ මේ පැත්තට. හරි. මට අද ඔය ටික ඔයාලට කියලා දෙන්න තිබ්බේ. එහෙනම් මම channel එක subscribe කරලා like එකක් දාලා share කරලා දාලා මට පොඩි support එකක් දෙන්න. ඉතින් ජය වේවා.